ඉතින් මේ මම යන්නේ අනුරාධපුරේ ටුවර් එකක් අපි තුන්නත් එක්ක. ඉතින් මම යන අතරමඟදී මම කල්පනා කරා අප්පච්චි උපන්දිනෙත් පළවෙනිදම තමයි තියෙන්නේ. මේ පළවෙනි දවසේ අපි යන මේක අනුරාධපුරේ ජයශ්‍රී පොත් බලන්න. ඉතින් මේ ඇවිල්ලා දඹුල්ල ටවුන් එක. උදෑසන. ඉතින් අපි කියන්නේ අපි තුන්දෙනා කල්පනා කරා මොකද්ද ගන්නෙ කියලා බර්ත්ඩේ එකට දෙන්න. ඉතින් රෝස් වුඩ් එක වහලා. ඉතින් අපි ගියේ මේ ලවර්ස් වර්ල්ඩ් කියන එක. ඔන්න ඔය ලවර්ස් වර්ල්ඩ් කියන එකට තමයි අපි ගියේ කෙලින්ම. ඉතින් වොච් කලෙක්ෂන් එකක් අපි තියෙන වොච් කලෙක්ෂන් එකක් තියෙනවා. ඒකෙන් ඉතින් වොච් එකක් බැලුවා. ඒක රුපියල් 5000 ගාණක් 5200 ගාණක් වගේ මුදලකට තමයි විකිනෙන්නේ. ඉතින් අපි වොච් එක තෝරගෙන ඉතින් වොච් එක ගත්තා. ඉතින් අප්පච්චිට බර්ත්ඩේ එකට දෙන්න. ඉතින් මම ඒ වොච් එකට පේ කරලා ඉවරලා ගත්තා ඒ වොච් එක කොහොම හරි. පොඩ්ඩක් වෙලා ඉතින් රැඳෙන්න වුණා ඉතින් ඒ කඩේ. මොකද උදේම හින්දා යාලා එච්චර මේකක් නෑ, මං තමයි පළවෙනිම කස්ටමර්. ඉතින් ගානක් නැතුව යාලා මේව කරේ. ඉතින් යාලා රැපින් එකත් ලස්සනට ගහලා දුන්නා බොක්ස් එකක. ඉතින් ඔය රතු පාට බොක්ස් එක තියෙන අන්න ඒක තමයි බොක්ස් එක. ඔය තියෙන්නේ. ඔය බිල් එක මම ගත්තේ. බිල තව පොඩ්ඩෙන් වැටෙනවා. මගේ අත ලිස්සුවා හිතන්න පොඩ්ඩක්. ඉතින් මේ අවුරුද්දේ දුන්නු දෙවෙනි තෑග්ග. ඒ කියන්නේ මම පළවෙනියටම රුපියල් 5000ක් දුන්නා ළමයෙකුට. දෙවෙනි පාරත් 5000ක් දුන්නා ළමයෙකුට. ඔය තමයි තුන්වෙනි පාර බර්ත්ඩේ ගිෆ්ට් එකක් ගන්නවා රුපියල් 5000 ගානක. ඉතින් ඔන්න අනුරාධපුරේ ගිහිල්ලා තමයි මම දුන්නේ ඒක තෑග්ග. ඉතින් මම තමයි විවෘත කරලා දුන්නේ. ඔය ඇවිල්ලා අනුරාධපුරේ අපි ට්‍රිප් එක ගිහිල්ලා ඉවරලා ඉවර කරලා ඔක්කොම කරලා තමයි මම වොච් එක දුන්නේ. තාම ගත්තේ නෑ. වොච් එක අතට ගත්තා. ඒකේ තාම පැකින් එකක් ගලවලා හොඳ පැකින් එකක් තිබ්බා ඒකේ. පැකින් එක ගලවන්න විනාඩි 2ක් විතර ගියා. ඉතින් ඔය ඉන්නේ අපේ පවුලේ සෙට් එක. තව ඉන්නවා මේ ඔය ඇවිල්ලා මගේ වයිෆ්ගේ පැත්තේ සෙට් එක. එතකොට මගේ පැත්තේ කට්ටියත් මං වීඩියෝ එකක් ගේන්නම්කෝ පස්සේ දවසක නොබෝ දුරකින්ම. ඉතින් මේ අවුරුද්දට දුන්න හතරවෙනි ගිෆ්ට් එක. මට මතක විදිහට හතරවෙනි හයි පස්වෙනි ගිෆ්ට් එක තමයි ඔය. හැබැයි හොඳ වොච් එකක්. එලාම් එක තියන්න පුළුවන්. එතකොට ඉතින් ඊළඟ වීඩියෝ එකෙන් අපි සෙට් වෙමු එහෙනම් බායි.